සමාධියට හිමිකාරයෙක් වෙලා නෙමෙයි උතන කියන්නේ. දැන් සමාධියට අම්මා හිර වෙලා ඉන්නවා. ඒ කියන්නේ මට දැනෙනවා, මට හිතෙනවා, මට මගේ හිත පේනවා, මට මගේ හිත කතා කරන හැටි දැනෙනවා. එතකොට එහෙම කියනකොට ලොකු මමයෙක් බලගතු වෙන්නේ, ස්මතු වෙන්නේ නේ. මට පැහැදිලි. එතකොට ලොකු මමයෙක් එක්ක තමයි ඒ පැහැදිලි වෙලා ඉස්පත් වෙලා ඉන්නේ. අන්න අම්මා එතන තේරුම් ගන්න ඕනේ. එතකොට අම්මා බිමට සමතලා වෙන්න ඕනේ. බිම් මට්ටමට යන්න ඕනේ. සමාධිය කියලා කියන්නේ බුදුසසුනේ සමාධිය. සමතය මේ සුබදස් සම්මන්. සරාපි භාවනා කරන සමාධියට හරි කැමතියි. අපි ඒක දහම දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ආරණසලා හම්බෙලා නැහැ. එතකොට මෙහෙම පළඟක් බැඳගෙන වරු ගණ අපිට මෙහෙම ඉන්න පුළුවන් ඒක ලේසියි ඒක. ආරණහන්සලට අපිට මෙහෙම ඉන්න පුළුවන්. ආරණසෙත් අපෙන් අහලා තියෙන මෙහෙම වැඩිලා ඉන්න පුළුවන් නේද මේ නැසක් කියලා. දැකපු වෙලාව. මම කො පෙරේකක් මතුවෙන්නේ කියලා. ආරණස වහන්සේට පුළුවන් නේද කියලා. එයි පෙර භාවනා කරපු ඉරියව් මේ කාලෙදී ඉන්න පුළුවන් කමක් තියෙනවා වැඩි වෙලා. එතකොට මේකෙදී අපි දැන් මහාන වෙන්න කලින් අපි ගොඩක් කල් භාවනා කරා. මම අර මටක මේ නැන්සේ හිටියා මහාන වෙන්න ඉගෙන ගන්න. එතකොට ඒ වගේ කරන්නේම ඔය සමතේනේ. විදර්ශනාව කියන දේ සහ බුද්ධ දර්ශනය. ඇත්තටම නැහැනේ අරමුණ නැත්ත කරන්නේ. එතකොට මම භාවනා කර කර ඉන්නකොට අපිට නැගිටින්න හිතෙන්නේ නැහැ. මේ විදිහට නැගිටින්න හිතෙන්නේ නැහැ. බිම මේ විදිහට ඉන්නේ. මේවත් නැහැනේ අපේක්ෂිතාවක් නේ මම පැවිදි. එතකොට හිතන්න දැන් ඒතකොට මේනන්සට ඒ කල දැනෙච්ච දෙයක් තමයි පුදුම සැප. පුදුම සනීපය. අර පුළුන් හෘදේ පාවෙනා වගේ එකක් ඔන්න එනවා. එතකොට ඒක තමයි ආයෙ හොයන්නේ. ඊගාවේ කොහෙනා කියලා ආරණස කියනවා නේද? එතනත් හොයලා තියෙනවා අපි සමාධියේ. ඇයි ඒක හිත ඉල්ලනවා. හිත ඉල්ලනවා ඊගාවේ දැන් අර මේනේචර් එකත් කරන්නේ ඒකම ඊගාවේ ඒක එහෙම එක. ඒක මම කිව්වා. ඒක මම ආරණසට කිව්වේ හිත ඉල්ලන්නේම මේක කියලා. ඔව් ඒක තමයි. එතකොට අම්මා දැන් අර අපි එහෙම ඉන්නකොට භාවනා කර ඉන්නකොට හිත ඉල්ලන නිසානේ දැන් අපි නැගිටලා යනවා. නැගිටලා ගියාට පස්සේ ආයෙ හිතෙන්නේ අනේ අතන හරි සැපයි. මම අතන භාවනා කරා අතන ඉඳගෙන හරි සුවයි, සැපයි, සනීපයි, සැහැල්ලුයි. ඒ නිසා මම ආයෙකට යන්න ඕනේ කියලා සමාධියටම තමයි යන්නේ. ගිහිල්ලා පළඟක් බැඳගෙන හෝ වේවා නැතුව හෝ වේවා පළඟ බැඳගෙන ඇස් දෙක පියාගෙන කරන එක සාර්ථක වුණා. එක නටික විදියටනේ. ඉතින් මොනේකට කැමති වෙන්නේ අර ඊගාවක හොයන නිසා සහැල්ලුව හොයන නිසා. හැබැයි එතන සහැල්ලුව හොයනකොට ඒ කාලේනේ එතන සමාධි ගත වෙනවා ටක් ගාලා. ඒ කියන්නේ ඒක පුරුදු වෙනම්ම පළවෙනි ස්ටෙප් එකේදී සමාධියට ඉඳ ගන්නකොට ඇත්තටම කාලයක් යනවා මේක ඉන්න. ඊට පස්සේ මේක හුරු වුණාට පස්සේ ඉඳගත්තු ගමන් ටක් ගාලා සමාධිය ඇති වෙන එකක් වෙනවා. ඕ ඒක තමයි. ඊට පස්සේ එහෙම වෙනවා. එනකොට මේ අරකට ආස කරනවා. මොකද එතන සැහැල්ලුව තියෙන. හැබැයි අපි එතනින් නැගිටලා ගිහිල්ලා ඉන්න එක කටයුතු ගනුදෙනු කරනකොට ආරාම වල හෝ වේවා අනිත් හිතවතුන් එක්ක හෝ වේවා එහෙම වෙනකොට එතන ඇලෙන ගැටෙන ස්වභාවය තියෙනවා. එතකොට අර ඔක්කොම කුඩුපට්ටම් වෙලා යනවා. මොකද අතන විතරයි අපි සුවෙන් ඉඳලා තියෙන්නේ. ආයේ මේ පැත්ත කැරකෙවලෙනකොට දෙපැත්ත බැලන්ස් නැහැ. මේ පැත්ත තරාදියට පඩික්කම දැම්ම වගේ මේ මොනවාද මේ පඩිය දැම්ම වගේ වැටෙන එකක් තිබ්බා. එතකොට එතන හිරවීමක් නේ වෙලා ඉඳලා තියෙන්නේ. නෑ. ඇත්තටම සමාධිය කියලා කිව්වොත් අපේ අම්මලා සමාධියට භාවනා කරනවා කියලා යනවා භාවනා පන්තිවල සම්පූර්ණ කරනවා. ගෙදරත් ඇවිල්ලා ඕකම කරනවා. එක්කෝ මම භාවනා කරනවා මම සම්මත සමාධිය තියෙනවා. මහත්යට සලකන්නේ නෑ. මහත්ය ලෙඩක් දුකක් හැදිලා නම් එයාට සලකන්නේ නෑ. මම සමාධිය ගත වෙනවා කියලා තේකක් හදලා දෙන්නේ නෑ මහත්යට ලෙඩක් හදන්නේ. ඇත්තටම මෙතන සමාධියක් නෑ නේද? එතකොට නෑ. මොකද ඇත්තටම සමාධියක් නෑනේ. එතකොට එතන රැවටීමක් තියෙනවා. එතකොට දැන් අපි ගැන කතා කරාම වෙන්නේ අපේ අතර මම වෙලානේ තියෙන සමතයට හිරවීමක් වෙලා තියෙනවා. ඒ වගේම සමාධියට හිර වෙලා තියෙනවා. සමාධිය සැපයි කියන තැන තමයි හිටියේ. සමාධියත් ඇත්තක් කරගෙන ඉඳලා තියෙනවානේ. ඒ අරමුණ ඇත්තටම බුද්ධ දර්ශනය කියලා කියන්නේ අරමුණේ දෙයක් නැති බව. වටහා ගන්නවද සත්‍ය දකින්නවද අන්න ඒක තමයි බුද්ධ දර්ශනය කියන්නේ. ඒතර සත්‍ය දකින්නවා කියන එක. එතකොට ඒක දැක්කේ නැති නිසා නේද අපි අර විදියට හිටියේ නේ. අපි අර විදියට. ඒකද දැන් තේරෙනවනේ මේක මේ සමාධියක් වැඩ ඉන්න එකක් නෙමෙයි. සමාධියේ හිර වෙලා ඉන්න එකක් නෙමෙයි. සමාධියේ හිර වෙලා ඉන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම
වැරදිලා සහ එයා අතරමං වෙලා නේ එයාට ඉස්සරහට එමක් නැහැ ඉස්සරහට නා කියන නිවන කරා යන එක ඇත්තටම අරණන්සගේ බණවල කියනවනේ නිවනක් දෙයක් නෙවෙයි කියලා නේ නිවනක් දෙයක් කරගන්න එපා කියලා නේ නිවන හොයන එකක් නවත්තන්න කියලා හොයාගෙන යන කෙනෙක් නැහැනේ නිවන නේ දැන් මෙතන නිවන හොයා යනකොට ඔන්න හොයන්න නිවනකුත් තියෙනවා නිවන කියලා දෙයක් හොයන කෙනෙකුත් ඉන්නවා ඕකනේ මම හෙව්වෙම නැත්තේ නිවන නෙවෙයිනේ ප්‍රශ්නෙට උත්තරේ හොයනවා කියන්නේ මම මේ අම්මා නිවන හොයන්නේ අම්මන දන්න කාරණා විතර අම්මා පස්සේ හොයලා බලන්න අම්මා පස්සේ දාගෙන බලන්න ඒක අන්නකින් නැත්තම් අම්මා ප්‍රශ්නෙට උත්තරයක් අම්මගෙන් මතුවෙලා හොයනවද ප්‍රශ්නෙට උත්තරේ අම්මා හොයන්නේ නිවනම තමයි එතන අම්මට දැනෙන්නේ නැති කාරණා වෙන්නේ අම්මට හරියට ප්‍රඥාව આવොත් ඕක අහු වෙනවා ප්‍රඥාවන්තයන්ට මේ ධහම තියෙන්නේ අම්මට ප්‍රශ්නයක් මතුවෙන්නේ අම්මේ ගින්නක් ගන්න හින්දානේ ප්‍රශ්නයක් අම්මට එන්නේ ගින්න ගන්න හින්දා නැත්නම් හිතන ප්‍රශ්නයක් නැති වෙන්න විදියක් තියෙනවා ප්‍රශ්නයක් නෑ නැත්තම් ප්‍රශ්නයක් එන්නේ ගිනි ගන්න නිසා ප්‍රශ්නයක් එන්නේ ප්‍රශ්නයක් උත්තර හොයන්නේ ගිනි ගන්න ස්වභාව ගිනි ගත්ත නිසා නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙන දෙයක් නෑ අම්මේ නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ ප්‍රශ්නයක් අනිවාර්යෙන් අපිට තුලට එනවා නම් වෙන්නේ ප්‍රශ්නයක් අපිට තුලට එනවා කියන්නේම ගින්න එතන හටගෙන තියෙන්නේ තේරුණා එතකොට ඒ ප්‍රශ්නෙට දැන් ඒ ගින්න නරන් තියෙන ඉතින් මේ ප්‍රශ්නේ කියන්නේ ගින්න නම් ඒ ගින්න හොයන්න කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ ගින්නට නිවනක් හොයන්න කෙනෙක් ඉන්නවා ඉතින් අම්මා එතකොට අම්මා හොයලා තියෙන්නේ අම්මා දන්නේම නැතුව සියුම් කාරණාව තමයි නිවන තමයි අම්මා හොයලා තියෙන්නේ. අම්මට හරියට ප්‍රඥාව පහළ වුණොත් ඉතින් ඒක මතුවෙනවා. මේ දහම් ප්‍රඥාවන්තයන් නිසා ප්‍රඥාවෙන්ම තමයි දාන්න ඕනේ. අම්මා තව කතාවක් එක තැනකදී කිව්වා. දැන් අම්මගේ නිවන හොයන කෙනෙක් නැතුව ඇති සමහර විට. තේරුණාද? අම්මා ඒ වුණාට හොයලා දැන් අම්මට කියපු කාරණාව අර මම පැහැදිලි කළා දෙන්න මෙහෙනාන්සේ. අය අම්මා කෝනේ මම නිවන හෙව්වේ නෑ කියලා ප්‍රශ්නෙට උත්තරේ විතරයි හෙව්වේ කියලා. අම්මේ ප්‍රශ්නෙට උත්තරේ හොයනවා කියන්නේ මම නිවන හොයලා තියෙන්නේ. ඒ ප්‍රශ්නේ නිසානේ ගින්න ගත්ත කියන කාරණාව මේ පැහැදිලි කරන්නේ. ගින්න නිසා තමයි හෙව්වේ කියන්නේ. ඔව් ඒක එහෙමයි. එතකොට අම්මගේ දැන් අර කිව්වනේ මේ එක තැනක කියුණා මොකක් හරි එකක් මේ අර එක දිගට කතාව කියන් යන්න ඕන නිසා ඒක මම එච්චර ගත්තේ නැහැ. එක දිගට කියාගෙන යන්න එපා. මම මැද්දෙන් පැන්නහම අම්මට ඩිස්ටර්බ් වෙන නිසා. ඕ අම්මයි කතාව එළියට ගන්න එපා. ඊට පස්සේ අම්මගේ තිබ්බා මොනවාද මේ හිතන්න නැති මොකද ඇහැට ඔව් හිතන දේ තමයි පේන්නේ. හිතන දේ තමයි පේන්නේ. ඔව්. එතකොට අම්මා එතන ප්‍රශ්නයක් තියෙනවා. හිතන්නේ කවුද? හිතන්නේ මම. හිතන දේ තමයි පේන්නේ. ඒක හරි. එතකොට එතන බලන්න ඕනේ හිතන්නේ කවුද? හිතන්නේ මම. එතකොට හිතන දේ පේනවා. ඒක දහමට කියනවා මේ මුල. හරි. මුල හරි. ඒනට අපි මුල හිර වෙලා හැමදාම මොඩිසෝරි යනවද දම්ම? නෑ නේ. ඉස්සරහට යන්න ඕනේ. අම්මේ බණ අහලා අම්මගේ දැනුමක් තියෙනවා. මේ දැනුමත් එක්ක අම්මගේ හිර වෙච්ච කතාවක් තියෙනවා. ඒ කතාවත් එක්ක තමයි අම්මට ලියා ගන්න බැරි. එතකොට දැන් ඇත්තටම හිත ඇත්තක් ධම්මේ හිතන්න. හිත බොරුවක් කියන්නේ කොහොමද ධම්මේ? මේ පේන දේ බොරුවක් කියලා දැක්කට පස්සේ ඒක මේ වුණාට පස්සේ ආයෙ පේන දේ අන්න දැන් ඇත්තටම මෙන්න ඔන්න මේ හිතන්නකො මේ බිත්තිය පේනවා. හිතන දේනේ පේන්නේ. හිතන දේනේ පේන්නේ. ඕ හිතන දේ පේන්නේ. හරි. හිතන දේ පේන්නේ. ඉතින් හිතන්නේ මේ හිතින්නේ හදාගන්න අනිත් ඔක්කොම. ඔය ඉතින් ඔක්කොම සිතුවිලිනේ. ඉතින් හිතන දේ පේනවා නම් අම්මේ මේ බිත්තිය අම්මා හිතුව නිසානේ අම්මේ මේක බිත්තිය කියලා පේන්නේ. එතකොට අම්මේ හිතුවේ අම්මා හිතුව දේ අම්මද හිතුවේ? එහෙනම් සකස් උනේ කොහොමද? මේ බිත්තිය හැදුනේ කොහොමද? මේ ඇහි තියෙන සෙන්සර්ස් වලටනේ. ඇහැ කියන්නේ සෙන්සර්ස් එක. ඊට පස්සේ භාෂාවක් එකතු වෙනවා. මගේ මම බැලුවේ මේ විදිහට. කොහොමද? ඇහැ කියන්නේ සෙන්සර්ස් ටික. ඇහැ කියන්නේ සෙන්සර්ස් ටිකක් නෙමෙයි. ඇහැ කියන්නේ සෙන්සර්ස් එකක්. ඔව්. ඔව්. සෙන්සර්ස් හයක්. ඔව්. මේ සෙන්සර්ස් ඊට පස්සේ මේ කතාවනේ. මොකද්ද කතාව? කතාව භාෂාවකින් මේ හදාගන්නේ මම දැක්කේ. මොකද්ද භාෂාව? ඔන්න ඔතන හිර වෙනවා. මම දැක්කේ විදිහට කියනකොට මම්මගේ මමයි බලගතු වෙන්නේ. දැන් මේ කියන්නේ
කියන්න ප්‍රකාශනය වෙන විදියක් නේ. දැක්ක දකින්නට වඩා දැනෙන දේ කියන්නම්. දැනෙන ඉස්සර දෘෂ්ටියනේ තියෙන්නේ. ඊට පස්සේනේ මේ දැන් මේක මෙහෙම දකින්නකොට පේන හිතන දේනේ පේන්නේ. දැන් මම අහන්නේ බිත්තිය. ඔය හිතන දේ තමයි පේන්නේ. අම්මා බිත්තිය කියන හිතන නිසා වුණා බිත්තිය පේනුණා. හරි. කොහොමද දැන් මේක හැදෙන්නේ? බිත්තිය කියන දේ හැදෙන්නේ. ඇහෙන් කනෙන් නාසයෙන් පළවෙනි දවසේ මේ ફોකස් වෙලා හැදිච්ච ටික ඊට පස්සේ මේ අර ශබ්දේ කලින් ආපු ශබ්දේ හරි ඇසේ උපතයි මහණෙනි උපත. ඔන්න හරි ඇහෙන් එතකොට මෙතනින් දාගන්නේ වර්ණයනේ. වර්ණයයි හැඩතලය. ඊට පස්සේ නේද ශබ්ද වර්ණ හැඩතල ඔය ටිකට එකතු වෙන්නේ. ශබ්ද වර්ණ නිසා හටගත්තු එකන්නේ මේක මේ හිතට දාගත්තේ අම්මා. නේ? නැත්නම් හිත කරපු දෙයක්ුත් නෙමෙයි අම්මේ මේ. තේරුණාද? අම්මා මේ සෙන්සර්ස් මට්ටම තමයි සෙන්සර්ස් 6 එකතු වෙලා හැදෙන එකක්. හැබැයි මේ බිත්තිය කියලා කිව්වම ශබ්ද වර්ණ එකතු වෙලා හැදුනා කියලා කිව්වහම මේ ඔක්කොම ආයතන ටිකම එකතු වෙනවා. ඇස කන නාසය දිවකය මන කියන ඔක්කොම එකට එකතු වෙනවා මේ බිත්තිය කියන එකට. එතකොට ඒ එකතු වෙනවත් එක්කම තමයි මේ බිත්තිය කියන දේ මෙයා වෙන්නේ. හැබැයි ප්‍රධාන වශයෙන් ශබ්ද වර්ණ එකතු වීමෙන් තමයි මේක හැදෙන්නේ කියන කාරණාව ආරණාසෙත් පැහැදිලි කරනවානේ. එතකොට ඒක ඇත්ත කතාවනේ. ඒ ආරණාසෙ පැහැදිලි කරත් අපිට දැනෙන දේ කියන්නේ පැත්තනේ කතාව. අපි මේ බිත්තිය කියන දේ අපි උපදිනකොට අරගෙන ආවද? නැහැනේ නේ. අපට වැඩිහිටියෝ විසින් දෙමාපියෝ විසින් ගුරුවරු විසින් මෙන්න මේ බිත්තිය කියන නාමය දැම්මට පස්සේ තමයි ඒක දැක්කට පස්සේ රූප හැඩතල ඔය මේ වර්ණය හැඩතල ඒවාවට පස්සේ මේ බිත්තිය එන්නේ නේ. එතකොට තමයි මේ බිත්තිය කියලා දාගෙන පණව ගන්නෙ. එතකොට දැන් අම්මා මේ බිත්තිය කියන දේ ගැන කොහොමද හිතන්නේ? ඒ කියන්නේ දැන් බිත්තියට දැන් හිතන්නකෝ දැන් මෙතන නිවන තියෙන්නේ කොහොමද? ඒක දිස්තිය මේකට සිතුවිල්ලක් විදියට ආව ඒ සිතුවිල්ල ආපහු මේ ඇහැට තේන්නේ ඇහෙන් ඇතුළු වෙන්නේ දිස්තියක් නෙවෙයි නෑ දරුවා ගමුකෝ පොඩ්ඩක් ඉන්නකෝ දරුවා ජීවමාන ඉන්න කෙනෙක් නම්මට ඉන්නවා පුතෙක්නේ පුතා ගමුකෝ දැන් පුතා හින්දාම ගිනි ගන්නවද නැද්ද ගිනි ගත්තා ඔව් අන්න එහෙම කෙලින් කතා කරන එක හරි වටිනවා අංක භාවෙත් ගිනි ගත්තා ඇයි ඒ ගිනි ගත්තේ අම්මා මම හදාගත්තු පුතා මට ඕන විදිහට නැති නිසා ඔව් අන්න එතන ලොකු මමෙක් ඉන්නානේ ඔව් මමේ බලවත් වෙච්ච නිසා ගිනි ගත්තේ එතකොට ඒ අම්මට තේරෙන්නේ නැද්ද මමය බලවත් වෙන්නේ මෙහෙම කියලා මම හදාගත්තු පුතා එතනම ලොකු මමෙක් ඉන්න මම හදාගත්තු පුතා මට ඕන විදිහට හදාගන්න බැරි වෙච්ච නිසා මම ගිනි ගත්තා එතකොට අම්මා හිතනවාද ඔය පුතා අම්මා හැදුවා කියලා නැත්තම් අම්මා දැන් කිව්වනේ මම හැදුවේ පුතා කියලා මම හදාගත්ත පුතෙක් නිසා මම හදාගත්ත කියන්නේ ඉතින් හැදිච්ච පුතෙක් නිසා එළිය පුතෙක් නෙවෙයි මේ ඇහැට මේ වෙච්ච පුතෙක් නේ ඇහැට මේ රූප සටහනක් නේ ඒ රූප සටහනට මමනේ පුතා කියලා මෙහෙම මේ පැත්තෙන් හිතන්නේ කිව්වේ අම්මා දාගත්ත මේ මගේ පුතා මම වැදුවේ මම කුසේ තියන් හිටියේ. එහෙම එකක්. ඉතලම තොරතුරු ටික තියෙනනේ. ඔව්. උපන්දා නෙවෙයි කුසට ආපු දවසේ ඉඳලා. ආපු දවසේ ඉඳලා. ඔව්. ওই තොරතුරු ටික තියෙනවනේ. ওই තොරතුරු ටිකනේ මේ ඔක මගේ වෙලා මේ මට ඕන විදියට කියලා මේ හිත කියන්නේ. ඔව්. මට ඕන විදියට මම පුතා ඉන්නෝනේ. මට ඕන විදියට ඉන්නේ. එයා වෙනම මේ එකක් නේ මට මේ හැට හැදිච්ච පුතෙක් නෙමෙයි. හිතට හැදිච්ච පුතෙක් නේ. අම්මගේ හිතේන පුතා ඉන්නේ. හිතේ ඉන්න පුතා මට ඕන විදිහට හැදුන්නේ කියන ඒක මත තමයි ගිනි ගන්න ස්වභාවය ඇති වුනේ. ඇත්ත කතාව කිව්වොත් අම්මා ඇත්තටම මේ දහම දකිනවා නම් ඇත්තටම මේ දරුවෝ නිසා අම්මලා කොච්චර දුක් විඳනවද කිව්වොත් අම්මලා දන්නේ නැහැ මේ දරුවා කුසට එන්නේ කොහොමද කියලාවත්. දැන් හිතන්නේ හා තාත්තත් එක්ක එකතු වෙලා අම්මා දරුවෙක් හැදුවා කියලා. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි අර බීජ සූත්‍රයේද වාත සූත්‍රය. ඕ වගේ කියනවා මේ පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මේ ආරණ්‍යසත්‍ය සූත්‍ර පැහැදිලි කරනකොට කියලා දෙනවා මේ ප්‍රසව නොකරදි ගැවෙන. එතකොට එතනින් කුසට දරුවෝ
ස්වභාව ධර්මය හරහා තමයි මේක න්යාමයක් විදියට සිද්ධ වෙන්නේ සිද්ධිය. එතකොට ඒක එහෙම වෙලා ආයි මව කුස පෝෂණය කරන්නේ ස්වභාව ධර්මයමයි. ඊට පස්සේ මොකද අම්මා මොනවද කරන්නේ නේ? අම්මක පොඩි බරක් උස්සන් ඉන්නක කරන්නේ ඒක ස්වභාව ධර්මයේ උස්සන් ඉන්නේ පරිණ. ඊට පස්සේ එළියට එන මොහොතේ ඉඳලා දෙන ආහාර ටික, කිරි ටික, ලේ ටික මොකෝ අම්මා ලේ ටික කිරි වෙන්න කියලා කිව්වයි නෑනේ. දරුවට දෙන කිරි ටික ප්‍රධාන ආහාර ටික වුණත්, කිරි ටික වුණත් ස්වභාව ධර්මයට ඕකේ අවනත වුණොත් තමයි මේකත් ලේ ටික කිරි බවට පත් වෙන්නේ. සමහරුන්ට ඒකත් නැහැනේ. ලේ ටික කිරි වෙන්නේ නැති අම්මලා ඉන්නවනේ. එතකොට ඒක ස්වභාව ධර්මයේ නියාමයක් විදිහට ඒ ආහාර ටික දරුවා එළියට ආවට පස්සේ දෙන්නේ. ඊළඟට දැන් ඊළඟට ආහාර වේල් ටික උනත් කෙහෙල් ගෙඩියක් ගත්තත් මොනවා ටික ගත්තත් අපිට ස්වභාව ධර්මයෙන්ම තමයි ඒ ටිකත් ලැබෙන්නේ. අන්තිමටම ස්වභාව ධර්මයෙන් මේ ළමයා උපද්දිය ලැබලා අපි උනත් එහෙමනේ අපේ දරු මව් කුසවල වලට ආවෙත් එහෙමනේ එකම රටාවනේ යන්නේ. එතකොට ඒ ටික එහෙම වෙලා අන්තිමටම ස්වභාව ධර්මයටම පෝෂණය වෙනවා. ඒ ස්වභාව ධර්මෙන් දීපු ටිකම පෝෂණය වෙලානේ අපි යන්නේ නේ. ස්වභාව ධර්මෙන් පස් ටිකට යට වෙලානේ යන්නේ. ඉතින් අර දැන් අන්න ඒකයි අම්මා ඒ ටික දැන් දාන නිසා දැන් අම්මට තේරෙනවා මේ දරුවා මෙහෙමයි මේ වැඩිලා තියෙන්නේ කියලා. අර අම්මට ගිනි ගන්න ස්වභාවය කලින් ආවේ අර හේතුව මත. පුතා මෙහෙමයි මේ පුතා මම හැදුවේ මම තමයි මේක කරේ මම තමයි බඩේ තියන් හිටියේ මම තමයි මේ කතාව ටික ඔක්කොම මේව කරගෙන කතාව ගොතාගෙන මම කරේ කියලා හිතාගෙන මමයා බලවත් වෙලා මේ ඇත්ත දන්නේ නැතුව මේ පුතා නිසා බොරුවට ගිනි ගැනීමක් තමයි වෙලා තියෙන්නේ නේ. දැන් අම්මා කොතනද ඉන්නේ? ඒක දැක්කනේ දැන් වෙන කතාවල් ටික ඇතුළේ කතාවල් ටික ඒක නැතිවෙන්නේ නෑනේ. ඒ කතාවල් ටික තියෙන්නේ මොනවද පේන්නේ? හිතින් කතා කරන එක මේ ආරණාස් කියනවා චිත්‍රපටය වගේ තියෙන්නේ. චිත්‍රපටය වගේ පේනවා. ඉතින් ඒක ගැන විශ්වාසයක් නෑ. කතා කරන එක ගැන මට විශ්වාසයක් නෑ. ඒක විශ්වාස කරන්නේ ඒක මම විදියට මට දැනෙන්නේ. මම විදියට දැනෙන්නේ කියන්නේ ඒක කතා වෙනවා ඇතුලේ ඒක එහෙම තමයි. කතා කරනවා දැන් ඒක අර ඇදිලා එහෙම මේ විදිය යන්නේ. ඔව් කතා වෙනවා කතාව පේනවා චිත්‍රපටිය පේනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂකත් ඔයා කියලා දන්නවා. මේක මෙහෙමයි කියලා ඉතින් චිත්‍රපටිය පේනවා. ඒක හරි මේක රංගපෑමක් කියන දන්නවා. නේ? ඒකේ අඬන කතා නැහැ. ඒකේ අඬන කතා නැහැ. ඒකේ ඇඬෙනවා. ඇඬෙනවා ඉන්න හැබැයි මෙතන ඇඬෙන්නේ මියාදන චිත්‍රපටියක් කියලා. නේ? මෙයාලා මේ චිත්‍රපටියක වුණත් අඬන දර්ශන තියෙනවා, අර දර්ශන තියෙනවා, කඳුළු දාගෙන මේගොල්ලෝ අඬන්නේ අපේ උන්දලා. හිතුනම ඒකත් කරන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒගොල්ලෝ දැන් මං ගෙදරනේ ඉන්නේ. ගෙදර හිටිද්දි මේ එහෙම එයාට ඒක මොනවා හරි වුණොත් මේ ඒක අඬලා කියන්න ඕන දෙයක් නම් අඬනවත් තියෙනවා. ඒක මං දැනගෙන කරනවා. එහෙමත් දෙන්න ඕනේ රුජු නෑ එතන. සක්කෝ රුජුකෝ වෙන තැන එතන රුජුභාවය නෑ. එහෙම දිග වෙන්න බෑනේ එතන ඉඳගෙන. ඇයි බැරි? එතන විදියට ඒ දරුවට මේ ඒ දේ වෙන්නේ. අම්මා අතන මේ පොඩි හිරවීමක් තියෙනවා නෑ. එහෙනම් අපි අම්මලට වඩා දැන් තරුණයි අපි ගෙවල් වලින් එළියට එන විදිහ අරවා මේවා කරගෙන අපි කඩාගෙන එනවනේ. අපි පැවිද්දට ආවේ කඩාගෙනනේ. දරුවෝ දෙන්නේ නෑනේ නේවි එක කට්ටිය කොහොමද දෙන්නේ නෑනේ. නේ ඔයාලගේ දරුවන්ට ආදරෙන්නේ තාත්තලා දෙන්නේ නෑනේ. ගෙවල් අයියා ඔය වගේම. එහෙම දෙන්නේ නෑනේ. එන්නේ එතකොට ඒ කඩාගෙන එන්නේ මේ රුජු වෙන්න ඕනේ. අඬන තැන අඬනවා කියන කාරණාව එතන නෑ. බුදුන් වහන්සේ රහතන් වහන්සේලා ඇඬුවේ නෑ. අම්මලා යන්නේ ඒ ස්වභාවයට. අම්මලා තාම පෘථග්ජන මට්ටමේ ඉන්නේ. ඔය පෘථග්ජන මට්ටමින් කැඩෙන්න ඕනේ අම්මේ. ඔය පෘථග්ජන මට්ටමින් කැඩුණට පස්සේ තමයි ආර්ය භූමියට පිවිසෙන්න වෙන්නේ. මොකද ඔතන දැන් හැදෙන්න තියෙන තැනක් තියෙනවා. දැන් ගෙදර ගිහි ජීවිතේ ඉන්නවා කියලා පුතාට දෙන්න ඕන නම් දෙයක් මේක අඬලා දෙන්න ඕන. මම දන්නේ මේක උදාහරණයක් කියන්නේ කියලා. ඒකට උදාහරණේ සාර්ථක නෑ ආර්ය භූමියට එන කෙනෙක්ට. එයාට ඍජු බව තියෙන්න ඕනේ. එයාට ඇඬෙන්න ආවත් දුකක් නොවන දෙයක් නොවන දුකක් තිබ්බත් එයා දැනගන්න ඕනේ අඬන්නේ නැති වේද ඒ විදියට කරන්න. ඇයි නැත්තම් අර ගොල්ලොන්ට තේරෙනවනේ මේ දැන් ඔයාට දැන් ඇත්තටම ගත්තොත් ඔයාලා යන්න හදන්නේ විශාඛාව වෙන්න ඕනේ නෑනේ අම්මෝ. නේ ඔයාලට පුළුවන් ඊට එහා යන්න. විශාඛාව ඔයා හදන්නේ විශාඛාව වගේ වෙන්න යන්න.
ඔයා හදන්නේ දරුවෝ නැති වුණාට පස්සේ විශාකාව කොණ්ඩ තෙමාගෙන ගියානේ බුදුන් වහන්සේ ළඟට. ඊට පස්සේ විශාකාවකින් ඇහුවනේ මේ විශාලාවේ කොච්චර ළමයි ප්‍රමාණයක් ඉන්නවද? විශාලා මහනුව මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කියලා. එහෙනම් ඊළඟ ඉතින් විශාකාවනි එච්චර මේ දරුවෝ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවනම් මෙච්චර ප්‍රමාණයක් කොණ්ඩේ තමාගෙන නඩාගෙන යන්න වෙනවනේ කියලා. කරන්න පුළුවන්ද ඔක කියලා. බෑනේ. එතකොට එයාගේ කාමරාග පිටික තියෙනවනේ විශාකාවගේ. එතකොට අම්මලා මෙච්චර දුක් විඳගෙන මෙතන ඇවිල්ලා උයාපියාගෙන මෙතන ඇවිල්ලා දහම මේව කරගෙන ආර්ය භූමියකට ආර්ය භූමිය කට්ටිය ඇසුරු කරන්න ලැබෙන මාරයන් වහන්සේලා වගේ අය ඒගොල්ලන්ට ඉයලා පීලා දෙනවා. එතකොට ඒ මට්ටමකට එන්න එපැයි අපිනේ. එතකොට දැන් අපි කියන්නේ විශාකාවල වෙන්න ඕනේ නැහැ. විශාකාවල එක්කෙනෙක් ඉන්නවා. ඒක හරි. මේකෙත් එක්කෙනෙක් ඉන්නවා. සම්මදිනලත් එක්කෙනෙක් ඉන්නවා. එහෙම එක්කෙනා ඉන්නේ ගොඩක් නැහැනේ. සාරිපුත්තයන් එක්කෙනා ඉන්නේ. මුගලන් වහන්සේ එක්කෙනා ඉන්නේ. එතකොට අම්මේ දැන් අර අම්මලගේ අර අතන ඍජුභාවය නැහැ. ඕන බුදුරජාණන් වහන්සේ කියන්නේ සක්කෝජික ඍජුකෝ වෙන්න කියලානේ. එතකොට දැන් අර අඬාගෙන වැළපෙගෙන ඇත්තටම හිතුවොත් දැන් හිතන්නකෝ මලගයක් තියෙනවා. අම්මගේ මහත්තයා මැරෙනවා. මහත්තයා මැරිච්ච වෙලාවේ අම්මා මොකටද කියලා මිනිස්සුන්ට පේන්න අඬන්නේ. ඇයි මිනිස්සුන්ව නලවන්න අඬන්නේ? මිනිස්සු හිතයි අම්මගේ මයින්ඩ් එකනේ. අම්මගේ මයින්ඩ් එක වැඩි. අම්මගේ මයින්ඩ් එක හිතනවා මිනිස්සු මොනවා හරි කියයි. මේක කිසිම ආදරයක් නැහැ. මේක ඇඬෙන්නේ නැහැ. ඇඬෙන්නේ හේතු නෑ අම්මට. අම්මා දන්නවා මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. අම්මා දන්නවා මහත්තයා ඉන්නේ මගේ හිතේ කියලා. මේ මම කියන කෙනා කඩාගත්ත තින් අඬන්න හේතු නෑ. ඒක පුළුවන්. එහෙම අඬන්න පුළුවන් කියලා මම කියනවා. මොකටද අඬන්නේ? එහෙම කරන්න පුළුවන් කියලා තමයි කරනවයි කියලා නෙවෙයි. එහෙම වුණත් පුළුවන්, නොකර ඉන්නත් පුළුවන්. ඔතන ඉතින් වැඩක් නැහැ. වැඩක් වෙන්නේ තේරුම් නැහැ. අම්මා රවට්ට ගන්නවා එතන. නෑ එතකොට අම්මා ඒගොල්ල රවට්ටන්නේ අම්මව රවට්ට ගන්නවා. අඬන්න පුළුවන් කියන තැන. ඔතන එන්න ඕන දෙයක් නොවන දුක. හිතන්නේ හස්බන්ඩ් නැතුණාද දෙයක් නොවන දුක. ඇඬෙන්නේ නෑ අම්මේ. ඇඬෙන්නේ හේතු නෑ අඬන්න. මේක හරියට ආවට පස්සේ ඇඬෙන්නේ මොරාල් එක එනවා වැඩි. තේරුණා? එතකොට ඇඬෙන්නේ නෑ. ඇඬෙන්නේ නැති එකත් එක්ක අම්මට දැනෙනවා මේ අඬන්න හේතු වෙන්නේ නැහැ. ඒක කොහොමද කියන්නේ දැනෙන එක. අඬන්න හේතු වෙන්නේ නැහැ කියන්නේ දැන් අම්මට හිතන්න කොන හස්බන්ඩ් මැරුණා. පුතා හරි නැති වුණා. මොකක් හරි හේතුවක් නිසා. අම්මට දෙයක් වුණා නෑනේ ඕවා එකක්. ඒක හැම කෙනෙක්ම මෙතනින් හැදිච්ච බව හොදටම දැනෙනවනේ. දන්නවනේ. දැනෙනවනේ. මේක මේ එළියේ දැනෙනවනම් ඇයි රඟපාන්නේ අම්මර වට ගන්න. අඬනවයි කියන්නේ එහෙම වුණත් පුළුවන් කියලා මං කියනවා. මොකටද පුළුවන් වෙන්නේ? අපරාධෙන්. පෘථග්ජන භූමියේ පෘථග්ජන මට්ටමට ගිහිල්ලා පෘථග්ජනයුන් එක මං අඬනවා. ඉතින් ඔය එතන වැඩක් නැහැ නේ අම්මේ. ආයි බොරළු ගොඩේ ගිහිල්ලා මේ මැණික් කැටයක් වගේ ඉන්නකෝ. බොරළු ගොඩේ ගිහිල්ලා මොකටද බොරළු කැටයක් වෙන්නේ? ඔයා ගිහිල්ලා බොරළු ගොඩට ගිහිල්ලා ලොකුවෙන් බොරළු කැටයක් වගේ ඉන්න හදන්නේ ඔයා ගිහිල්ලා. බොරළු ගොඩට ගිහිල්ලා මැණික් ගලක් වගේ දිස්සේ ගාලා බැබලි. මේක ඇත කෙහෙමලක් නැහැ කියලා. එහෙමනේ ඉන්න ඕනේ. නේ අම්මගේ කොස්සක් තියෙනවා අම්මේ. ඒක හදා ගන්න ඕනේ. අපරාධේ. ඒක හදා ගන්න ඕනේ. මොකද නිකන් අපි මේව වෙන්නේ. එතන එකක් තියෙනවා. ඒ කියන්නේ අපරාධ නැත්තම් මේ ඒ අර අම්මගේ දැනුවට කියන කතාවක්. මට අඬන්නත් පුළුවන්, නාඩා ඉන්නත් පුළුවන්. ඔය මේ ඥාන කතාව මේ අර අරණහන්සේ කියන්නේ වගේ ඔය කතා අර කතා මේ කතා ඥාන කතා. ඕක හරියට අවුලුනොත් ඍජුව බාවති මොන ඇඩිල්ලක් කන්නේ මොන කිහිම්මලක් කන්නේ උඹලා අඬපල්ලා මං ඉන්නවා මෙන්න මේ වැඩ කටයුතු බලා ගන්නවා. එහෙම එකක් එන්නේ. දැන් එහෙම වෙන්නේ අම්මේ. මේක මේ සෙල්ලම් ගමනක් නෙවෙයි. මට සිලුටු වෙලා හඬා වැළපිලා උඹලා එක මාත් අඬනවා මම රඟපාලා එහෙම ඒවා නැහැ. අම්මලා යන්න ඕනේ රහත් භූමියට. එතකොට රහතන් වහන්සේලාගේ භූමියට යනවා කියන්නේ වෙනද වගේ ඇහෙනවා, පේනවා, විඳිනවා. හා ඒක ඒ විදිහට වෙනවා. දැන් මෙහෙනස සින්දු කියාගෙන යන්න දාරාමය ඇතුලේ. ඇහුණනේ අපලා සින්දුවක් හරි කියාගෙන යනවා. ඒක අම්මට දෙයක්වත් නැහැ, මෙහෙනසට දෙයක්වත් නැහැ. අම්මට සින්දුවක් නැහැ, සින්දුවක් අම්මට.
මං ඔය වචන ටිකක් කියන එක විතරයි තියෙන්නේ. ඒ වෙලාවට ෆීල් වෙන එක කිව්වා. ඒක අම්මා හිතරද අපිට කරන්න දෙයක් නැහැ ඒක. හරි. එතකොට අර වෙලාවෙ හිතන්න අම්මගේ ඥාතියෙක් ඉන්නවා කියලා අම්මා ගිහිල්ලා ඥාතියත් එක්ක ගිහිල්ලා ඊමල ගෙදරම අඬනකොට ඒතර නෑ මුකු ඒ අම්මා චිත්‍රපටිය ගිහිල්ලා අම්මා ඒ කඳුළු ටිකක් දීපම් මටත් දාගන්න මාත් දාගෙන අඬන්න අම්මා හැම චිත්‍රපටිය රඟපාන්න යන්නේ. එතන ආර්ය භූමිය නෑ එතන. තජන මට්ටම. අම්මට පැහැදිලි වෙනනේ මේ ටික පස්සේ හරි කියන ටික. ඒ නිසා එතන එහෙම නෑ. මේ ඒ අම්මගේ මෝඩකම මොකක් හරි ප්‍රඥාව අවදි කරගන්න මෝඩ වලට යන්න එපා. අම්මානික දැනුත් ඉන්නේ ගිහි ගෙදර නෙමෙයි. අම්මා දැන් ඉන්නේ ආර භූමියකට ඇවිල්ලා මේ භූමිය තුල හැසිරෙන්නේ. ගිහි පැවිදි කියන එක මේකේ නෑ ආර්ය භූමියේ නෑ. ඔක්කොම එකයි. නැත්තම් මේ අම්මට මං ඉඳ ගන්න කියන්නේ අතන. දැන් අපේ ආරාණිට කටියට අපි එකට ඉඳ ගන්න දෙන්නේ නෑ. ඒගොල්ලව තියන්න ඕන විදියට. හැබැයි මිස්මලන්නේ බුද්ධෝපාදවම් වලට අපිට එකට ඉඳ ගන්න දෙනවා. එයාලා මොකක් හරි යමක් දන්නවා. මේක දැනෙනවා. දැනුමට හරි දන්නවා කියලා දන්නවා. ඔයා මගෙන් ඇහුවා ඊයේ මෙහෙනස්සේ ගිහම වෙනස මම මෙතන ඉඳගත්තර කමන්නේ නැහැ. මම කෝ ඉඳ ගන්නම් මේක සමානව ඉඳ ගන්න ප්‍රශ්නයක් නැහැ. මේ ආරණහසේ දැක්කොත් දකින්නකොට ඉන්න එපා. ඒකට ගැළපෙන්නේ නැහැ කියලා අම්මට දොස් කියන්න පුළුවන්. ඇයි එහෙම ඉන්නේ කියලා ඒක. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ගිහි පැවිදි ભેදයක් මේ ධර්මේ නැති වගේ දන්න නිසා එහෙම අම්මට කිව්වේ. තේරුණා? හැබැයි අනිත් කට්ටියන්ට ඒක තියෙනවා. වෙන අයට නිර්මාණ දහම දන්නේ නැති අයට. එතකොට දැන් අම්මා කිව්වා ගිහි අයට එහෙම බැහැනේ මෙහෙණින් වහන්සේ. එතනම අම්මගේ පුතර්ජන මට්ටම උඩමතු වෙනවා. මේකේ ගිහි පැවිදි ભેදයක් නැහැ. ගෑනු පිරිමි ભેදයක් නැහැ. ආරණහස්තික මීනස තනියම වෙන ගෑනු පිරිමි ભેදයක් නැති නිසා අම්මේ. මිනිස්සු ඕන 1000 දේවල් කිව්වට ඔය ගාල්ල ගිය එකට ඕගොල්ලන්ගේ මේකට ගොඩක් දේවල් ජාතිස මහතුරු කිව්වා. එතකොට ඒවට දැන් අපි තුල මේ ආරණහංශය තුල මම කාන්තාවක් කියන එක නෑ. මම මෙහෙණින් වහන්සේ කියන එක නෑ. ඔක්කොම එකයි කියන එකයි උන්වහන්සේගේ තියෙන්නේ. අපට ඒවා නෑ. අපි දන්නවනේ. එතකොට මේ උතන ගෑනු පිරිමි අරව මේවා උස පොඩි ලොකු මහත මිටි ගිහි පැවිදි ඕව නෑ මේකේ. මේ පොඩි එකක් තියෙන්නේ ඉතින්. අන්න ඒක නිසා අම්මලා අරව දාන්න එපා. අපේ ගිහි ජීවිතේ මෙහෙම තියෙනව නෑ. ගිහි පැවිදි නෑ ආර්ය නම් ආර්ය. කවුද මේ විශාඛා වාර්ය භූමියේ ඉන්නවා නැත්තේ නෑ සංඝරත්නයට අයිති විශාඛාව. හැබැයි ඇයගේ කාමරාග පටික තිබ්බා. තරහ යන එක තිබ්බනේ කාමයේ පටිගේ තිබ්බා. එතකොට ඒව තිබ්බ නිසා මේ එයා එතනින් නැවතුණා. හැබැයි බාහිර තපසුමා රහතුනේ ගිහිවතේදීනේ. එතකොට එයා ගිහිවතේදී කියනවා අපි ගිහි අපට රහත් වෙන්න බෑ බුදුන් වහන්සේ. එහෙම කිව්වේ නෑනේ. නේ ගිහි පැවිදි නෑ කියලා අන්න ඒකයි බුදුන් වහන්සේ බාහිය දැක්කොත් දැක්කා දුටුවොත් දුටුවා. ඒ ටික කිව්වේ දිත්තේ මතා සුතේ සුත මතා මුතේ මුත මතා විඤ්ඤාති විඥානි මතා කිව්වනේ. එතකොට ඒ ටික කිව්වා. එතකොට ඒ ටික කියනකොටම බාහිර තේරුණානේ මේකේ මොකක් හරි එකක් තියෙනවා කියලානේ. දැක්කොත් දැක්කනේ. එතකොට නීට එහානේ බාහිර තවස්මාත් ගියේ මේ දකින්න දැක්කොත් දැක්කුණාට දකින්න කෙනෙක් නෑ මෙතන දකින්න දෙයක් හම්බ වෙන්නේ නෑ කියලා පණවන්න බෑ කියලා හිතුවනේ. එතකොට දැක්කොත් දැක්කා බාහිය. දුටුවොත් දුටුවා නේ. එතකොට ඒ ඔක්කොම බාහිය දැක්කා දකින්න දෙයක්වත් නෑ. දකින්න දෙයක් දකින්න මෙතන කෙනෙකුත් හම්බ වෙන්න විදියක් නෑ. එහෙම කියලා තමයි එයා ඒ භාවයට ගිහිවතේදීපත් උනේ. එතකොට අපි දැනගන්න ඕනේ එහෙනම් මේක කරගන්න පුළුවන්. එතකොට බාහිර තාපසම ඒක අවබෝධ කරගත්තට පස්සේ ගිහිවතේ ඉඳගෙන එයා අතන අඬනවා මගේ එකෙන් මැරිලා මං ගිහිල්ලා අරුන්ට පෙන්න මං අඬනවා කියලා ඇඬුවේ නෑ. මට අඬන්න පුළුවන් කියලා එහෙම හේතුවෙල යත කරගත්තෙත් නෑ. ඒක අසිතුවිල්ලන්නේ අම්මේ. ඒක අසිතුවිල්ල. අම්මගේ දේනවා දැනුමක් අරගෙන බණ අහලා ආරණ්‍යහන්සේගෙන් කාලයක් බණ අහපු එකක් පේනවා. ඒ බණ අහලා දැනුමක් එක්ක අම්මා හිර වෙච්ච එකක් තියෙනවා. මට මේකත් පුළුවන් කියලා. එහෙම නෙවෙයි. උලත් එකයි පිලත් එකයි වගේ ඉන්න ඕනේ. අරකත් පුළුවන් මේකත් පුළුවන් වගේ නෙමෙයි. උලත් එකයි පිලත් එකයි යන්නේ එක හරි. ඒ රහතන් වහන්සේ ඉන්න විදිය. ඔව් උන්නත් 1000යි මලත් 1000යි අන්න රහතන් වහන්සේ හිටපු විදිය. දැන් මේක කොහොම නෙමෙයි. දැන් අම්මා හිතන ස්වභාවය වෙනස්. අම්මා යන්න හදන්නේ විශාඛාව යන මාර්ගේ. එතකොට සිතුවිලි හතක් එක අතර මම වෙනවා. සිතුවිලි හතක් එක අතර ආත්ම හතක් කියලා කියන්නේ එතන. සිතුවිලි හතක් එක අතර මම ඊට වඩා හොඳ නැද්ද? මේක මේ සිතෙත් ඇත්තක් නෙවෙයි බව දැනගත්තොත්. බාහිරත් ඇත්තක් නෙවෙයි බව දැනගත්තොත්.
සිත කියන්නේ මායාව බොරුවක් කියලා දන්නවනම් ක්‍රියාසිතක් මේක හඳුනාගත්තා කියලා දැක්කනම් මේක ක්‍රියාසිතක් නේ කියලා දැනගත්තා නම්